හෙලෝ බෝයිස් ඉතින් ඕගොල්ලෝ බලාගෙන බලන්න මචං ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තින්නේ ඕගොල්ලෝ හැම මාසෙ කරන ප්‍රොක්සි සර්වර් එකක් හදාගන්න දී මචං. ඉතින් මචං මේකේ ගිෆ්ට් දාන්න පුළුවන්ද? ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් මචං. ඉතින් හැමෝටම ඉතින් ඕගොල්ලෝ බලන්න මම මේ විදිහට මෙන්න මේ විදිහට ගෑම්මට ඉතින් ගිෆ්ට් සෙට් එකක් ඉතින් මගේ රියල් account එකට තමයි මචං දාන්නේ. ඉතින් මම වීඩියෝ එකේ හැමදේම හරියටම කතා කරනවා. ඉතින් ඉවෙන්ට් ස්පින් කරන්න පුළුවන්ද කියලා ඉතින් ගොඩක් අයට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මචං. ඉතින් ඇත්තටම කිව්වොත් ඉවෙන්ට් ස්පින් කරන්න පුළුවන්ද කියලා ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා අනිවාර්යයෙන්ම. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් ඉවෙන්ට් ස්පින් කරන්න පුළුවන්ද කියලා ඉතින් හැම විස්තරයක්ම ඉතින් මේ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් අපිත් එක්ක අනිවාර්යයෙන්ම දිගටම සෙට් වෙලා ඉන්න කියලා මතක් කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපිව subscribe කරන්න කැමති කට්ටිය අනිවාර්යෙන් subscribe කරලා සෙට් වෙන්න. හරි බොයිස් ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත proxy server account එක. ඉතින් ඕගොල්ලෝ බලන්න. ඉතින් ඒකත් සුපිරියක් තමයි. ඉතින් සුපිරිම git set එකකුත් තියෙනවා. ඉතින් මචං ඉතින් proxy server එක හදාගන්න ඕන link මම පල්ලෙහා description එකේ දාලා තියෙනවා මචං. ඉතින් අනිවාර්යෙන් ඒ ටික ගිහිල්ලා download කරගන්න. ඉතින් ඒ ටික download කරගත්තට පස්සේ කරන්න ඕනේ මම මේ වීඩියෝ එක ඉස්සරහට කතා කරනවා. ඉතින් මේකේ ඉතින් proxy server එකේ ඉතින් download කරගත්තට පස්සේ ඉතින් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මම phone එකේ පෙන්වන විදිහට. ඉතින් ඕගොල්ලෝ මෙන්න මේ විදිහට ඉතින් set archive app එකක් ඕනනේ. ඉතින් ඒකට ගිහිල්ලා ඕගොල්ලෝ මෙන්න මේ විදිහට ඉතින් මම පළවෙනියට තියලා දාලා තියෙන link එකෙන් download කරගත්ත AdSeo beta app එක ඉතින් අනිවාර්යෙන් download කරගන්න. ඉතින් ඒක මෙන්න විදිහට phone එකට install කරගන්න ඕනේ. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් මෙන්න විදිහට ඒක install කරනවා. මගේ phone එකට ඉතින් මෙන්න මේ විදිහට install වුණාට පස්සේ තමයි ඉතින් අපේ ඊටු වැඩ ටික තියෙන්නේ. ඉන්ස්ටෝල් වුණාට පස්සේ ඉතින් ඔයගොල්ලෝ බලන්න මේ විදිහට ඉතින් ඒක ඕපන් කරාම ගාරීන කියලා තමයි වැටෙන්නේ මචං. ඉතින් මගේ නම් ලෝඩ් වෙනවා මචං. ඉතින් සමහර අයගේ මචං Free Fire Max එකේ OBB එක මචං. ඒ කියන්නේ ඇතුළත ගේම් එකේ item ටික download වෙන්න මචං ඉල්ලනවා. ඉතින් ඒකට MB 258ක් වගේ යනවා මචං. ඉතින් ඒක අනිවාර්යෙන් ඔයගොල්ලෝ එතනදී download වෙන්න දෙන්න. ඉතින් white screen එකේ තමයි ඉතින් ඒක එන්නේ. මේ විදිහට ඉතින් අපි ඊට පස්සේ ඉතින් guest account එකක් හදාගත්තට පස්සේ මචං මෙන්න විදිහට අපිට error එකක් පෙන්වනවා. ඉතින් අපි ඒකේ අනිවාර්යෙන්ම screenshot එකක් ගහ ගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට මම කරන විදිහට ඉතින් screenshot එකක් ගහ ගන්න. ඉතින් නැත්නම් ඔයගොල්ලන්ට ID එක මතක තියාගන්න පුළුවන් නම් ID එක මතක තියාගන්න. ඉතින් මෙන්න විදිහට ස්ක්‍රීන්ෂොට් එක ගහලා ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙන්න විදිහට අපිට රතු පාටින් පෙන්නලා තියෙනවා මචං. ID එක ඉතින් අපේ ගේම් එකේ ඒ ID එක මචං ඉතින් අපි Google එකේ තියෙනවා මචං. මං description එකේ දෙවෙනියට දාලා තියෙන link එක මචං ඉතින් unlock beta server කියලා ඉතින් අන්න ඒක. ඉතින් ID එක unlock කරගන්න ඕන මචං. ඉතින් අපි ඒකට Google එකට ගිහිල්ලා ඒ link එකෙන් මචං ඔයගොල්ලෝට ගියාම අනිවාර්යයෙන්ම ඉතින් එතනට යන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඉතින් අපි එතනට ගියාට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඉතින් අපිට පෙන්නන්නේ. මේ ඉන්ටර්ෆේස් එකෙන් පස්සේ අපි මෙන්න මේ විදිහට වටනවා. ඉතින් අපි මෙන්න මෙතන දෙවෙනියට තියෙන එක දාලා අපි දැක්ක ඒ ID එක මචං. ඉතින් අපිට පෙන්නලා තිබිච්ච ඒ ID එක මචං මෙන්න මෙතන ගහනවා. ඉතින් ගහලා අනිවාර්යයෙන්ම ඉතින් හරියටම බලන්න ඉතින් ID එක හරියද කියලා. ඊට පස්සේ අපිට තියෙන මෙන්න මේ විදිහට ඉතින් unlock කරගන්න තමයි ඉතින්. ඉතින් පල්ලෙහා තියෙන එක ඉතින් මේවා කරද්දි ඉතින් අනි සාමාන්‍යයෙන් අපිට ad එකක් දෙකක් play වෙයි මචං. ඉතින් ad වලින් ක්ෂණික black කියලා මේ back වෙලා අනිවාර්යෙන් මෙන්න මේ විදිහට back වෙලා අනිවාර්යෙන්ම ඉතින් next දීලා කොහොම හරි මේක පුරව ගන්න. ඉතින් මේක පිරුණාට පස්සේ මචං ඉතින් අපේ account එකේ ID එක unlock වෙනවා. ඉතින් මේ විදිහට ඉතින් unlock වුණා කියලා පෙන්නනවා. ඉතින් ඊට පස්සේ අපිට එතනින්ම game එකට යන්නත් පුළුවන් මචං. ඉතින් ඊට පස්සේ අපිට තියෙන game එකට යන්න තමයි මෙන්න මේ විදිහට. ඉතින් game එකට ගියපු ගමන් ඉතින් අපි කෙලින්ම proxy server එකට තමයි ඉතින් වැටෙන්නේ. අපිට කැමති විදිහට ඊට පස්සේ ඉතින් kit download කරලා kit ඔයාලට කැමති විදිහට මචං ඉතින් මේක ඉතින් kit එක දාගන්න තමයි ඉතින් ඔයගොල්ලන්ට තියෙන්නේ. ඉතින් emote එහෙමත් ඉතින් මේක download කරලා ඔයගොල්ලන්ට emote වල ROM ඇතුළට දාගත්තාම ඉතින් ගැම්මට මෙන්න මේ විදිහට දාගන්න පුළුවන් ඉතින් emote එකත්. ඉතින් මේකේ අලුතෙන් එන්න තියෙන emote, අලුතෙන් එන්න තියෙන kit, අලුතෙන් එන්න තියෙන gun skin හැමදේම මචං ඉතින් මේකේ තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ඉතින් වාසියක් වෙයි. ඉතින් අලුතෙන් එන්න තියෙන event එතකොට ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් මචං. ඉතින් සුපිරි kit එහෙම තියෙනවා. ඉතින් මචං මේක ඉතින් මං සාමාන්‍ය kit එකක් තමයි ඉතින් දාගෙන ඉතින් ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් ඔයගොල්ලෝ profile එකත් ඉතින් බලා ගන්න පුළුවන්. ඉතින් ගැම්මට ඉතින් all boy pass එකක් තමයි ඉතින් all light all boy pass තියෙන එකක්. ඉතින් grand master තමයි ඉතින් මුලින් ඉඳන්ම ගහලා තියෙන්නේ. ඒකත් සුපිරියට ඉතින් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඉතින් TikTok වීඩියෝ එහෙම හදනවනේ. ඉතින් ගැම්මත් තමයි ඉතින් මේ account එක. ඉතින් මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් කරගොල පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ විදිහට ස්පින් කරාම ඉතින් ස්පින් වෙනවාද කියලා ඉතින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඉතින් අපේ gem තියෙනවා ඉතින් කෝටි 87ක් මචං. ඉතින් කෝටි 87කට වඩා තියෙනවා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඉතින් gem ටික අඩු වෙනවා මචං. ඉතින් හරියටම හොඳට බලා ගන්න. ඉතින් gem අඩු වෙනවා මචං. ඉතින් කරකෝල ඉතින් අපිට එකතු වෙන token වලින් අපිට බඩු ගන්නත් පුළුවන් මචං. ඉතින් කිසි ප්‍රශ්නයක් නැතුව ඒකත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ බලන්න මම හැම event එකක්ම වගේ ඔයගොල්ලන්ට පුළුවන් විදිහට කරකෝල පෙන්නන්න. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් gem අඩු වෙනවා වගේම තමයි. ඉතින් මෙන්න මේ විදිහට අපිට event spin ගන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් අපිට event spin කරන්න දෙයක්වත් නැහැ මචං. ඉතින් මොකද proxy server එකේ හැම එකම තියෙන හින්දා ඒ වුණාට ඉතින් ආසාවට වගේ ඉතින් අර කට්ටිය වීඩියෝ හදන්න එහෙම කැමති නැහැ. ඉතින් අනිවාර්යෙන් මෙන්න මේ විදිහට ඉතින් event spin කරන වීඩියෝ හදා ගන්න පුළුවන්. ඉතින් ඒකත් ගැම්මක් වෙයි. ඉතින් ඉස්සරහට ඉතින් අනිවාර්යෙන් ඉස්සරහට මේ විදිහට අපිට event spin කරලාම ඉතින් proxy server එකට ගන්න පුළුවන් විදිහට අනිවාර්යෙන් update එකක් එයි කියලා මම හිතනවා. මොකද
දැන් ඉවෙන්ට් එක ස්පින් කරන්න පුළුවන් විදිහට අප්ඩේට් වෙලා දිනවා. ඉතින් තව ඉස්සරහට ඒක වෙනස් විදිහකට අප්ඩේට් වෙයි. ඉතින් ඒකත් ගැම්මක් තමයි. ඉතින් ඕගොල්ලෝ බලන්න පුළුවන් මේ විදිහට මම ඉතින් ඊවෝ ගන්න තරම් පෙන්වන්න. ඉතින් ඊවෝ ගන්න උනත් ඉතින් කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඊවෝ වලට් එක. ඉතින් ඕගොල්ලෝ බලන්න ඉතින් වුඩ් පැක් එකත් ඉතින් ගැම්මටම වැදුනා. ඉතින් සුපිරියක් තමයි. ඉතින් මචං ඉතින් ඊවෝ වලට් එකෙන් පස්සේ ඉතින් මම ඕගොල්ලන්ට පෙන්වන්නම් ඊළඟට අපිට කොයි විදිහටද ඉතින් මේ ප්‍රොක්සි සර්වර් එකේ තව මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මෙන්න විදිහට ෆැෂන් වලට ගියාම ඉතින් අපිට කැමති කිට් එකක් ඉතින් මචං මෙතන සමහර කිට් තියෙනවා. ඉතින් අපි වොලට් එකට තාම ආපු නැති ඒවා. ඉතින් තාම අපේ account එකේ නැති ඒවා ඉතින් මෙන්න මේ විදිහට ඉතින් මෙතන තියෙනවා. ඉතින් ඒවා අපිට ගන්න පුළුවන් මචං. ඉතින් මෙන්න මේ විදිහට ඩයමන්ඩ් දීලා නැත්තම් කොයින් දීලා දෙකම පුළුවන්. ඉතින් මේ විදිහට ඉතින් කිට් දෙක තුනක් ඉතින් මම අරගන්නම්. ඉතින් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට කිට් ගත්තට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේකේ gift scene එක ගැන. ඉතින් මචං gift scene එක මචං ඉතින් මම ගොඩක් ඒවා try කරා මචං. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් gift කරගත්තා මචං මගේ real account එකට. ඉතින් මචං මගේ real account එකෙන් මචං මම account කියන්නේ එකම phone එකේ ඉතින් ඒ account දෙකෙන්ම log වෙලා මචං පොඩ්ඩක් ඉතින් lobby එටම ඇවිල්ලා මචං මම try කරා ඉතින් gift අරගෙන ඉතින් ඒත් හරි ගියේ නෑ. ඉතින් තව ඉතින් ඕගොල්ලන්ට විශේෂ දෙයක් විදිහට ඉතින් මම මේකේ emote දාලා පෙන්නනවා මචං. ඉතින් ඕගොල්ලන්ට ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට අපේ account එකෙන් ඉතින් මගේ account එකේ මචං මං ගිහිල්ලා මං account එක බැලුවම ඉතින් මට පෙන්නේ bot එකක් විදිහට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මෙන්න මේ විදිහට ඉතින් look change එක දාගත්තාම look change එක දාගත්තාම මචං ඒ look එක අපිට පෙන්නනවා මචං අපේ account එකට. ඉතින් real account එකේ ඉන්න එක්කෙනාට මචං ඒ look change එක පෙන්නනවා. හරිද? ඉතින් ඒ look එක පෙන්නන ඉතින් අවුලක් නැහැ. ඉතින් kit එක නම් පෙන්වන්නේ නැහැ මචං. kit එක පෙන්වන්නේ නැති එක වෙනුවෙන් තමයි මචං මං මේ විදිහට look change එක තියෙන ඉතින්දා අවුලක් නැහැ. ඉතින් look change එක ඕන එකක් මචං. ඉතින් rampage එකේ එක දැම්මත් පෙන්නනවා. මම මෙතන මේක විතරයි දැම්මේ. look change එකක් දැම්මහම අපිට පෙන්නනවා. ඉතින්